ෂෝට් සර්කිට් එකක් තිබීම නිසා තමයි මේ බල්බය හරහා තියෙන පරිපථය අඩු ප්‍රතිරෝධයකින් සම්බන්ධ වෙලා මේ මෙච්චර එළියකින් මේ බල්බ් එක දැල් වෙන්නේ. හරි මම මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර් එකේ output wire ටික PCB එකෙන් ගලවා ගත්තා. ඇම්ප් එක කිසිම ගැටලුවක් නැහැ. තිබුණු විදිහටම වැඩ කරනවා. ඉතින් ප්‍රශ්නේ තිබුණේ මේකේ අයිබෝවන් කැල්ටෙක් LK YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකකට කියලා දෙන්නේ මෙන්න මේ වගේ transistor amplifier එකක් pure and pure දෝෂය check කරලා නිවැරදිව repair කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් අද මට මේ හම්බෙලා තියෙන amplifier එකේ විස්තරයක් ගත්තොත් එහෙනම් මේක මේ NSC 822 කියන buffer එකේ amplifier එකේ input එක තියෙනවා. මෙතන power socket එක, මෙතන power switch එක, ඒත් එක්කම FM antenna එක. මෙතන ගත්තොත් එහෙනම් rated power විතර ප්‍රමාණයක් කියලා තියෙනවා මේකේ විස්තර ටික. අපිට බැලු බල්බට මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ නම් පොට් 550ක් නම් පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේකේ මූලිකවම භෞතික දෝෂ හඳුනා ගන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම මෙතන මේ පවර් ස්විච් වල ප්‍රශ්න එන්න පුළුවන්. මොකද මේ ස්විච් එක ඔන් කරොත් තමයි මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක හරහා පවර් එක ඇතුළට යන්නේ. ඒත් එක්ක මේ සොකට් බලන්න පුළුවන් ඩැමේජ් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මේ ෆියුස් එක හරහා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට කරන්ට් එක යන්නේ. ඊට පස්සේ අපිට මේ ෆියුස් එක ගලලා බලන්න පුළුවන් මොකද තත්ත්වයෙන් තියෙනවද කියලා. මම ඔයාලට කාලින් වීඩියෝ එකත් පැහැදිලි කරා මෙන්න මේ ඇම්ප් එකේ ඔන් කරපු ගමන් ෆියුස් පිච්චෙන දෝෂයක් තියෙනවා කියලා. ඉතින් ෆියුස් එක පිච්චිලා තියෙනවා නම් මොකක් හරි උපකරණයක ඒ ෆියුස් එක රිප්ලේස් කරන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඊට පර්යන්තයේ තියෙන මොනවා හරි වෙන උපාංගයක් පිච්චිලා තියෙනවද කියලා. ඒ උපාංගය හේතුවෙන් තමයි මේ ෆියුස් එක පිච්චෙන්නේ. මොකද මේකේ ෂෝට් එකක් තිබුණොත් තමයි මේක හරහා විශාල ධාරාවක් ගිහිල්ලා ඒ ෆියුස් එක පිච්චිලා මේ උපකරණය ආරක්ෂා කරගන්නේ. ඉතින් අපිට මූලික වශයෙන් පුළුවන් මේකේ භෞතික වශයෙන් තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. PCB එක මේ විදිහට ගත්තොත් එහෙම PCB එකේ මේ පාත් පිච්චිලා තියෙනවද කියලා මුලින් බලන්න පුළුවන්. සමහරවිට මේකේ ට්‍රාන්සිස්ටර් පිච්චිලා එවන් දැන් ට්‍රාන්සිස්ටර් පුපුරලාගේ තියෙනවා නම් මේ පාත් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට ඒ පාත් එකත් එක්කම රිපෙයාර් කරගන්න වෙනවා. ඒත් එකම තමයි මේ පින් වගේ දේවල් මේ ට්‍රාන්සිස්ටර් වල පින් එකට ජොයින්ට් වෙන අවස්ථා තියෙනවා. ඒවත් බලන්න ඕනේ. ඒත් එක්කම මෙතන වලට ඇතුලෙන් පේන ඇති රෙක්ටිෆයර් බ්‍රිජ් දෙකක් තියෙනවා මේ ඇම්ප්ලිෆයර් එකේ. ඉතින් මේ රෙක්ටිෆයර් බ්‍රිජ් වල තියෙන ඩයෝඩ් ඇතුලේ ඩයෝඩ් හතරක් තියෙන්නේ. ඉතින් ඒ ඩයෝඩ් ෂෝට් වීම මතත් මෙන්න මේ ෆියුස් එක පිච්චෙන්න පුළුවන්. ඒව නැත්තම් මෙතන ස්මූත් කැපැසිටර් දෙක තියෙනවා. මේ ස්මූත් කැපැසිටර් දෙක මේ උඩින් පුපුරලාද නැත්තම් මේකින් මොකක් හරි ලීකේජ් එකක් පිටින් පේන තියෙනවා කියලා අපිට බලන්න පුළුවන්. ඊයගේ අවස්ථාවේදීත් මේ අදාළ අගයම් තියෙන කැපැසිටර් මේකට මාරු කරලා දාගන්න වෙනවා. ඒත් එක්කම මේකේ මේ පවර් ට්‍රාන්සිස්ටර් පැත්ත බලන්න පුළුවන් අපිට මල්ටිමීටර් එක කරන් චෙක් කරලා. ඔයාලට ට්‍රාන්සිස්ටර් චෙක් කරන විදිය ගැන මම වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. ඒක බලපු නැත්නම් ඉන්නවා ඒ වීඩියෝ එකත් බලන්න. ඒත් එක මෙන්න මේ පොඩි ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් තියෙනවා. මේ ට්‍රාන්සිස්ටර් ගොඩක් වෙලාවට පිච්චිලා තියෙන්න පුළුවන් නැත්නම් පුපුරලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. අපිට පුළුවන් එක අපේ ඇස් වලින් බලලා මොකක් හරි වෙනස් වීමක් තියෙනවද කියලා බලා ගන්න. ඒත් එක්කම මෙන්න මේ ප්‍රතිරෝධක සාමාන්‍ය පාටට වැඩිය වෙන පාටක් දුමුරු පාටක් වෙලා තියෙනවා. ඒවත් අපිට බලා ගන්න පුළුවන් වෙනින්ම. ඒත් එක්කම බෝඩ් එක දිර්ලා වගේ තියෙනවා නම් මෙන්න මේ ප්‍රතිරෝධක වල අග්‍ර ගැලවිලා තියෙන්න පුළුවන්. ඒවත් බලා ගන්න වෙනවා. ඊට පස්සේ අපි මේකට පවර් එක දීලා බලමු. පවර් එක දෙන්න කලින් මෙන්න මේ තියෙන ෆියුස් එක මාරු කරගන්න ඕනේ. මේකට ගැලපෙන රේටින් එකේ ෆියුස් එකක් නැවත රිප්ලේස් කරගන්න ඕනේ. මේක රේටින් විදියට තියෙන්නේ 5 ඇම්පියර් කියලා. ඉතින් මම ඒකට ඇම්පියර් 5ෙම ෆියුස් එකක් පාවිච්චි කරනවා. සමහරව ඉන්නවා මේ ෆියුස් වල ඇම්පියර් ගාන එච්චර සැලකිල්ලක් නැතුව ලොකු ෆියුස් මේවට දානවා. ඇම්පියර් 10 15 වගේ ෆියුස් දානවා. ඉතින් එතකොට වෙන්නේ මේ ෆියුස් එක පිච්චෙන්න කලින් මේ උපකරණවල තියෙන අනිකුත් කොටස් පිච්චිලා යනවා. මොකද මේ ෆියුස් එකෙන් ලැබෙන ෂෝට් සර්කිට් ආරක්ෂාව නැති වෙලා ගිහිල්ලා උපකරණ වලට හානි වෙන්න පුළුවන්. එයාගේ අවස්ථාවලදී මොකක් හරි ගැටලුවක් වුණොත් එහෙම රිපෙයාරින් පැත්තේදී ලොකු වියදමක් යනවා. යෝගේදී අපිට මේ ඇම්ප් එකට පවර් දෙන්න මෙන්න මේ වගේ සීරීස් බල්බ් එකක් හදා ගන්න වෙනවා. මොකද ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් වලදී SMPS වගේ එහෙම නැත්නම් ඇම්ප්ලිෆයර් ට්‍රාන්ස්ෆෝමර් වගේ දේවල් කරනකොට අනිවාර්යෙන් මෙන්න මේ වගේ සීරීස් බල්බ් එකක් හදා ගන්න ඕනේ. මේක හදා ගන්න විදිය ගැන සම්පූර්ණ වීඩියෝ මම ඔයාලට දාලා තියෙනවා. ඉතින් බලපු නැති කවුරු හරි ඉන්නවනම් ඒ වීඩියෝ එකත් බලලා මෙන්න මේ උපකරණය හදාගන්න. මේක හදාගත්තොත් ඔයාලට ගොඩක් පහසුයි. මෙන්න මේ වගේ ඇම්ප්ලිෆයර් එකක් මුලින් ඉඳන්ම දෝෂය හොයාගෙන ගිහිල්ලා ඉතා පහසුවෙන් දෝෂය නිවැරදි කරගන්න. ඉතින් එහාට ගිහිල්ලා වැරගේ ලැප්ටොප් එක මම මේ උපකරණයට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මම මේකේ ස්විච් ඔන් කරනවා.
ස්විච් ඔන් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බොට් C බල්බ් එක දැල්වෙනවා. ඒ කියන්නේ මේ උපකරණේ කොහරි තැනක ෂෝට් සර්කිට් එකක් තිබීම නිසා තමයි මේ බල්බ් එක හරහා තියෙන පරිපථය අඩු ප්‍රතිරෝධයකින් සම්බන්ධ වෙලා මේ මෙච්චර එළියකින් මේ බල්බ් එක දැල්වෙන්නේ. ඉතින් අපිට මුලින්දම පරීක්ෂා කරගන්න වෙනවා මේකේ දෝෂය කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේ ලබා දුන්නු ප්ලයි එක මේ විදිහට ගලවලා අයින් කරගන්නවා. මේ වගේ රිපෙයාරින් කරනකොට ප්‍රධාන විදුලියෙන් ඈත් වෙලා ආරක්ෂාකාරීව මේ වැඩ කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දෝෂය චෙක් කරනකොට මුලින්ම ඔයාලට පේනවා ඇති මෙතනින් තමයි පවර් එක ඇතුල් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්විච් එකෙන් මේ පවර් සෙක්ෂන් එක ඒ කියන්නේ පවර් සප්ලයි එක කඩලා තියෙනවා. ඊට පස්සේ මේ ෆියුස් එක හරහා තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එකට පවර් එක යන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එක හරහා ගිහිල්ලා තමයි මෙන්න මේ මේන් රෙක්ටිෆයර් දෙක හරහා ස්මූත් වෙලා මේ කැපැසිටර් හරහා මේ ඇම්ප් එකේ ඉතුරු කොටස් වලට සප්ලයි එක යන්නේ. මේ වුණා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන මේ සප්ලයි වයර් ටික ගලවලා ඉවත් කරගන්න ඕනේ මේ PCB බෝඩ් එකෙන්. හරි මම මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර් එකේ output wire ටික PCB එකෙන් ගලවා ගත්තා. මේකට හේතුව තමයි අපිට පුළුවන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක සහ PCB එක isolate කරලා ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තෙන්ද ගැටලුවක් එන්නේ. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් හදන කරන්ට් එක මේ සර්කිට් බෝඩ් එකට ගියාට පස්සේ සර්කිට් බෝඩ් එකේ මොකක් හරි ගැටලුවක් නිසාද ෂෝට් එක හැදෙන්නේ කියලා අපිට තහවුරුවක් කරගන්න පුළුවන් මේ විදිහට සප්ලයි වයර් ටික ගලවලා මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි දීලා බැලුවොත් එහෙම අපි දැන් නැවත මෙන්න මේ ස්ථානයට පවර් දීලා බලමු. දැන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පවර් දෙනකොට ඔයාලා මේ සප්ලයි වයර් ටික එකට ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න මග බලා ගන්න ඕනේ. හරි. මම මේ විදිහට පවර් කෝඩ් එක නැවතසරක් දාගත්තා. ඊට පස්සේ වයර් ටික වෙන වෙනම තියෙන ෂෝට් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට මම පවර් දීලා බලනවා මොකද දැන් වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති දැනුත් සීරීස් බල්බ් එක දැල් වෙනවා. ඒ කියන්නේ අපිට හරියටම තහවුරුවක් කරගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තමයි මේ ගැටලුව තියෙන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා ඇති මේකේ සීරීස් බල්බ් එකක් තිබ්බොත් එහෙම අපිට පහසුවෙන් පුළුවන් මෙන්න මේ දෝෂය ක්ෂණිකවම අඳුරගන්න. දැන් අපි දන්නවා මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තමයි මේ ෂෝට් සර්කිට් ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ෂෝට් සර්කිට් ට්‍රාන්ස්ෆෝමර් එකකින් අවුට් එකක් හැදෙන්නේ නැහැ. ඉන්පුට් එක වෝල්ටේජ් 230ක් වෙනකොට මේකේ මේ කොළ දෙකයි කළු වයර් එකෙන් වෝල්ටේජ් එක 29ක් අවුට් කරන්න ඕනේ. ඒත් එක්කම මේ කහ පාට වයර් දෙකෙන් වෝල්ට් 9ක් අවුට් කරගන්න ඕනේ. මේ වෝල්ටේජ් මුකුත්ම හැදෙන්නේ නැහැ මේ ට්‍රාන්ස්ෆෝමර් එක ෂෝට් වෙනකොට. මෙතනින් එහාට මේක නිවැරදි කරනවා නම් අපිට කරන්න තියෙන්නේ එක්කම මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා මේ ට්‍රාන්ස්ෆෝමර් එක වෙනුවට වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් රිප්ලේස් කරගන්න එක. එහෙම නැත්නම් දෙවෙනියට කරන්න තියෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ කොයිල් ටික නිවැරදිව ඔතලා මේ ඇම්ප් එකට පාවිච්චි කරන එක. මේ ක්‍රම දෙකෙන්ම අපිට පුළුවන් මෙන්න මේ ඇම්ප්ලිෆයර් ගොඩ දාගන්න. ඇම්ප්ලිෆයර් එක පැත්තේ දෝෂයක් නැද්ද කියලා බලා ගන්න. අපිට සෙපරේට් ට්‍රාන්ස්ෆෝමර් එකකින් මේකට සප්ලයි දීලා පුළුවන් ඒක කරගන්න. ඉතින් මෙන්න මේ වෝල්ටේජ් අවුට් කරන ට්‍රාන්ස්ෆෝමර් එකක් අපිට හොයාගන්න වෙනවා. ගොඩක් වෙලාවට 30ක් 32ක් වගේ මේකට දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 35ක් 40ක් වගේ දුන්නොත් එහෙම මේ ඇම්ප්ලිෆයර් එක පිච් වෙන්න පුළුවන්. වෝල්ටේජ් 24ක් වගේ දුන්නට ගැටලුවක් වෙන්නේ නැහැ. 24 ඉඳන් 32 වගේ වෙනකම් අපිට මේකට ට්‍රාන්ස්ෆෝමර් දාලා බලා ගන්න පුළුවන් මේ ඇම්ප් එක වැඩ කරනවද කියලා. ඉතින් ඇම්ප් එක චෙක් කරන වැඩේට මම හොයාගත්ත මෙන්න මේ වගේ පවර් ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේක ජපාන් ඇම්ප් එකකින් ගලවගත්තු ට්‍රාන්ස්ෆෝමර් එකක්. අපි බලමු මේකට සප්ලයි දීලා අවුට්පුට් වෝල්ටේජ් එක කොහොමද වෙන්නේ කියලා. ලොකුම කම්බි වලින් ඔතලා තියෙන වයින්ඩින් එක තමයි වැඩි ඇම්පියර් ප්‍රමාණයක් වැඩි වෝල්ටේජ් ප්‍රමාණයක් අවුට් කරන්නේ. සීරීස් බල්බ් එක හරහා මම මේකට සප්ලයි දෙනවා චෙක් කරගන්න. ඔයාලට පේනවා ඇති බල්බ් එක පවර් දුන්න කියලා. බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක හොඳ ට්‍රාන්ස්ෆෝමර් එකක් ෂෝට් නැති හොඳ තත්ත්වයෙන් තියෙන එකක්. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට AC මෝඩ් එකට දාගෙන පොයින්ට් එකෙන් වෝල්ට් 29ක් හදනවා. ඊට එහා පැත්තේ තියෙන එකෙන් වෝල්ට් 58ක් හදනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ලූප් කනෙක්ෂන් එකක්. අපි අර කලින් පිච්චුන ට්‍රාන්ස්ෆෝමර් එකේ රිප්ලේස්මන්ට් එකක් විදියට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක හොඳටම ගැලපෙනවා. ඒත් මේක රොයිඩල් ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙවෙයි. ඒ නිසා ඇම්ප් එක චෙක් කරන වැඩේට විතරයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. අපි දැන් බලමු මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් එකක් අරගෙන මෙන්න මේ ඇම්ප් එක වැඩ කරනවද කියලා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදියට සෙපරේට් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඩුවල් වෝල්ට් 29 ලයින් එක අරගෙන මේ විදිහට වයර් තුනක් සම්බන්ධ කරගත්තා. මේ AC වයර් තුනක් තියෙන්නේ. ඒක කෙලින්ම කලින් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් පාස්ලා තිබුණ තැන් වලට මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා.
ඒත් එක්කම මම තව වැඩක් කරගෙන තියෙනවා මේකේ ස්පීකර් අවුට් එක මේ විදිහට අරගෙන ඒක මෙන්න මේ විදිහට ස්පීකර් එකකට සම්බන්ධ කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේකට පවර් දීලා මොකද වෙන්නේ කියලා. මම මේ සීරීස් බල්බ් එක හරහා තමයි මේකට පවර් දෙන්නේ. අපි පවර් ඔන් කරගෙන බලමු. ඔයාලට පේන්නේ නැති සීරීස් බල්බ් එක එකපාරම දැල් වෙලා නිවිලා ගියා. ඒ කියන්නේ ඇම්ප් එකේ කැපැසිටර් දෙක charge වෙන අවස්ථාවේදී තමයි මේ ෆිලමන්ට් එක දැල්ුනේ. ස්පීකර් එකේ පොඩි ශබ්දයක් එනවා. මම ඇම්ප් එකට මේ විදිහට ඉන්පුට් වයර් එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ ඉන්පුට් එක මේ විදිහට පොඩි සිග්නල් එකක් දෙනකොට ස්පීකර් එකේ කෝන් එක මූවමන්ට් වෙනවා. කියන්නේ අපි හදපු ඇම්ප්ලිෆයර් එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඔඩියෝ සිග්නල් එකක් දීලා බලමු සවුන්ඩ් අවුට්පුට් පැත්ත කොහොමද කියලා. හරි ඇම්ප් එක කිසිම ගැටලුවක් නැහැ තිබුණු විදිහටම වැඩ කරනවා. ඉතින් ප්‍රශ්නේ තිබුණේ මේකේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ගැටලුව. අපි ට්‍රාන්ස්ෆෝමර් එකේ ගැටලුව හොයාගත්තේ කලින් වීඩියෝ එකේ හදපු සීරීස් බල්බ් එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපි සෙපරේට් ට්‍රාන්ස්ෆෝමර් එකකින් සප්ලයි දීලා බැලුවා. ඇම්ප්ලිෆයර් පැත්තේ කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. අපිට දැන් ගැටලුව තියෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක රිපෙයාර් කරගන්න එක. ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී මේක රිපෙයාර් කරගන්න හැටි සම්පූර්ණයෙන්ම කියලා දෙනවා A to Z ම. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න එක. ඒ වගේම මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් විදියට එක දාන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඔයාලෙන් සමුගන්නවා. වීඩියෝ එක බලපුව සියලුම දෙනාට ස්තුතියි.